ලක්ෂ 2යි හදුවද? ඕනේ හදුවා හැබැයි 7 වෙනි එකනම් හදාගත්තේ නැහැ. හරි හත්. අපි තුන් හරි ප්‍රශ්න නෑ. තුන ඉඳලා කොහොමද අදාළ කරද කොහොමද? හදාගෙන ගමන්ද? ඉවරයි මේ. හරි නියමයි සුඛේ. හරි 6 වෙනි එකට එමු. මට කියන්න ලක්ෂ 2යි අර 1 2 3 4 5 එකෙන් අපි 1යි 2යි sorry 1යි 2යි 3යි 4යි 5යි 4යි 5ම පහම කළානේ. හොඳයි කියන්න. හරියි. 6 6 තියෙනවා. හරි. මේකයි කියලා තියෙන්නේ අපි ජාන් සප්ලයිසර්ස්ලාගෙන් අර බඩු වගේක් ගත්තනේ කලින්. කලින් බඩු වගේක් ගත්තේ එයාලගෙන් අමුද්‍රව්‍ය බඩු තොගයක් ගත්තා. ඒ ගත්ත බඩු තොගෙන් අපි 50000ක් ආපහු එයාලට යවනවා. ඒ ගත්ත බඩු තොගෙන් 50000ක් ආපහු එයාලට යවනවා. මොකක් හරි ඒක ඉෂුව එකක් තිබිලා. මොකක් හරි ඉෂුව එකක් තිබිලා අපි 50000ක බාණ්ඩ තොගයක් එයාලට ආපහු යවනවා. එතකොට 50000ක බාණ්ඩ තොගයක් ආපහු යනකොට බාණ්ඩ තොග කියන්නේ ජංගම වත්කමක්. ආයකයි ජංගම වත්කමක් කියන්නේ ජංගම වත්කමක් බාණ්ඩ තොග කියන්නේ ජංගම වත්කමක්. එතකොට රුපියල් 50000ක බාණ්ඩ තොගයක් රුපියල් 50000ක බාණ්ඩ තොගයක් අපේ ජංගම වත්කම් වලින් අයින් වෙනවා. ඊළඟට අපිට එයාලත් එක්ක ණයක් තිබ්බා. එයාලත් එක්ක අපිට ණයක් තිබ්බා. ලක්ෂ මම හිතා ලක්ෂ 3.50ක දුවල ණයක් තිබ්බා. එතකොට ඔය ණය ගෙවනකොට අපි ඔය 3.50ම දැන් ගෙවන්නේ නැහැ. මොකද දැන් 50000ක බාණ්ඩ අපි අයින් කරානේ. 50000ක බාණ්ඩ අපුව අපිට මේක හරියන්නේ අපේ පොලිටි එකට නෑ. අපි මේක ඔයාලට රිටර්න් කරනවා. එතකොට වෙන්නේ ඒ 50000ට සල්ලි ආය ගෙවන්නේ නැහැ. ඒ 50000ට සල්ලි ආය ගෙවන්නේ නැහැ. ඒ 50000ට සල්ලි ආය ගෙවන්නේ නැහැ කියන්නේ අපිට වක්කීමක් තිබ්බා. ඒ වක්කීම අපි කො ණය හිමියෝනේ. ණය හිමියෝ කියන්නේ ජංගම වගකීමක්. ඔන්න ඔය කියන ජංගම වගකීම මොකද වෙන්නේ? 50000ක් අඩු වෙනවා. මොකද මේ 50000 අඩු වෙන හේතුව අපි අර අයින් යපු බඩු 50ට කියන්නේ අපි මේ අයින් කරපු බඩු 50ට එයාලට රිටර්න් කරපු 50000ට අදාළ කොටස අපි මෙයාලට අපේ එයාලගේ ණය වලින් අපි අඩු කරනවා. අපි ඒක ගෙවන්නේ නැහැ. එතකොට ඒ කොටස අයින් වෙනවා. මෙතන ණය හිමි. හරි. එතකොට මේක මේ විදිහට තමයි ඇඩ් කරේ. දිනුම් කරන සමීකරණ මේ විදිහට ඇඩ් කරේ ලසිදු අයියේ. ඔව් ඔව්. හරි නියමයි. සුපිරි. අනිත් පැත්තට දෙන එහෙම ඇඩ් කරේ. ඔව් මල්ලි. නියමයි. ඔව් හරි. ඔව් හරි නියමයි. ඊළඟට ඔන්න 7 වෙනි කතාව ටිකක් හොඳ වැදගත් කතාවක්. සුපිරි කතාවක්. එතකොට 7 වෙනි ගණිතරුවේ තියෙනවා the business settled the dues. ඒ කියන්නේ සරලව මෙච්චර කතන්දරේ. දැන් අපි ජාන් කම්පැනිට ණයක් තිබ්බනේ. ජාන් කම්පැනිට අපිට ගෙවන්න යම්කිසි කොටසක් ණයක් තිබ්බා. එතකොට ඔන්න ඔය කියන ණය කොටස ගෙවනකොට 100%ක ඩිස්කවුන්ට් එකක් අපිට හම්බෙලා. 100%ක ඩිස්කවුන්ට් එකක් අපිට හම්බෙලා. එතකොට දැන් මම හිතන්නේ 7 වෙනි ගණතුනේ කරන කෙනාට පැහැදිලි වෙලා නැත්තේ අපි කීයක්ද ගෙවන්නේ කියන එක තමයි පැහැදිලිලා නැතුව ඇත්තේ බොහෝ දුරට. එතකොට අපි 4 වෙනි ගණතුනේ කතා කළා. 4 වෙනි ගණතුනේ ජාන් එක සම්බන්ධ ගණතුන අපි කතා කළා. ජාන් එක සම්බන්ධ ගණතුනේදී ලක්ෂ 6ක භාණ්ඩයාලගෙන් අරගෙන 2.5ක් මුදලින් ගෙවලා 3.50ක් ගෙවලා නැහැ. 3.50ක් ගෙවලා තිබ්බේ නැහැ. හැබැයි අපි දැන් කතා කරපු උඩ ගණතුනේ අපි කතා කළා 50000ක භාණ්ඩ ලක්ෂ 3ට අන්න හරි ලක්ෂ 3ට තමයි ගන්නෙ 3.50ක භාණ්ඩ අයින් කරලා 3.50ක භාණ්ඩ වලින් 50000ක භාණ්ඩ අයින් කරා දැන් ලක්ෂ 3යි ගෙවන්න තියෙන්නේ ඒ ලක්ෂ 3ට 100%ක් බලන ඩිස්කවුන්ට් එක ලක්ෂ 3ට 100%ක් කියන්නේ 15000ක් එතකොට 15000ක ඩිස්කවුන්ට් එකක් අපිට හම්බෙලා තියෙනවා එතකොට අපි මුදලින් ගෙවන්නේ ওই ලක්ෂ 3 මුදලින් ගෙවන්නේ 2.85ක් 2.85ක් තමයි මුදලින් ගෙවන්නේ එතකොට 2,85,500ක මුදල් අපේ ලාච්චුවෙන් යනවා. මුදල් කියන්නේ ජංගම වත්කමක්. ඒ වෙනුවට අපිට හම්බෙනවා ඒ වෙනුවෙන් ඒකෙන් 2,85ක් අයින් කරනකොට මේ පැත්තෙන් ජංගම වත්කීම් සම්පූර්ණයෙන්ම 300ක් අයින් වෙනවා. එතකොට ඒ ණය හිමි. ඊළඟට අපිට 15000ක වට්ටමක් හම්බෙනවා. 15000ක වට්ටමක් හම්බෙනවා කියන්නේ හිමිකම 15000ක් වැඩි වෙනවා. ඒක ලද වට්ටම් දුම් වට්ටම් නෙමෙයි ඒක ලද වට්ටම්. හරි. 7 වෙනි කඳුළු සම්බන්ධයෙන් ඔක තමයි කතාව. මට කියන්න
ලසිදු අයියට මේක පැහැදිලිද? එයාට පැහැදිලි වුණ තැන කියන්නේ අමාරුච්ච තැන මොකද්ද? ඕ මල්ලි අර මේ ලක්ෂ 3 අර 50000 අඩු කරන්නේ නැතුව ඒක බැලන්ස් වුන්නේ නැහැ. හරි. එතකොට ඉතුරු දෙන්නම මේ විදිහට හැදුවේ අයියේ. ඔව් මං ඕක හැදුවා. හරි. දිනෙත් අයියේ දිනත් අයියේ ඔය කොහොමද හැදුවේ? වෙනස් විදිහට හැදුවේ නැත්නම් මේ විදිහට හැදුවේ? ඕක වැරදි හැදුවා. අයියේ කොහොමද හැදුවේ? මං ඔය විදිහට දැන් මේ ඒක කියන්නේ අත්තනේ. ණය ගන්න හරි. දන්නේ හරි. එතකොට 2.85ක් 15 300කට ඉඳලා යාවේ යන්න අර විදිහට 300ක් තමයි ගෙවන්නේ. හේතුව අපි 3,50,000ක ණයක් තියප කතාව ඇත්ත. හැබැයි ඊට උඩ ගණනුවේදී කියලා තියෙනවා අපි 1,50,000ක වාන් රිටර්න් කරා කියලා. ඒකයි ලසිදුවයි ලක්ෂ 3කට ණයක් ආවේ. ඒ තුනට තමයි 105ක් ඩිස්කවුන්ට් එක බලලා අපි ගෙවීම් කටයුතු කරන්නේ. පැහැදිලි නේද? ඔව් ඔව් එහෙමයි. හරි නියමයි. හරි ඊළඟ ගණන්දරට එනවා 8 අටවෙනි ගණන්දරුව 8වෙනි ගණන්දරුව මිස්ටර් පෙරේරා විත්ඩ්‍රෝ කියන්නේ ලක්ෂයක් අරන් එයා ව්‍යාපාරයේ ලාච්චුවෙන් ලක්ෂයක් අරගෙන කතාවක් තමයි කියන්නේ. ඒ කියන්නේ ව්‍යාපාරයේ ලක්ෂයක් තියෙනවා account එකේ ලක්ෂයක් තියෙනවා අපි හිතමුකෝ ව්‍යාපාරයේ account එකේ ලක්ෂයක් තියෙනවා මිස්ටර් පෙරේරාගේ පෞද්ගලික වැඩකට ඔන්න ඔය කියන ලක්ෂේ එයාගේ පෞද්ගලික වැඩකට ගන්නවා. එතකොට අපි කතා කළා ඒකක සංකල්පයේ අනුව ව්‍යාපාරය සහ අයිතිකරුට සම්පූර්ණයෙන්ම දෙන්නේ. එතකොට ව්‍යාපාරයේ තියෙන ඒවා එයාට හැම හිතුණුතුනකට ගෙදර ගෙනියන්න බෑ. එතකොට වෙන්නේ ලක්ෂයක් එයා මුදලින් ගන්නකොට ඔන්න ඔය කියන ලක්ෂයේ ඒ කියන්නේ අයින් වෙන්නේ මුදල් කියන්නේ ජංගම වත්කමක් මුදල් අඩු වෙනවා ඒ වෙනුවට අයින් වෙන්නේ අඩු වෙන්නේ එයාගේ හිමිකම මොකද දැන් එයාට මේ ව්‍යාපාරේ ඒ තිබ්බ හිමිකමට 100ක් අඩුවෙන් තමයි තියෙන්නේ හේතුව එයා 100ක් ගෙදර ගෙනිච්චා එහෙනම් එයා ව්‍යාපාරේ උදව්වෙන් 100ක් ගෙදර ගෙනිච්චා එහෙනම් 100ක් අඩු කරනවා මේකට දාන්නේ අපි ගැනිලි කියලා හරි මට කියන්නේ පැහැදිලි කතන්දරේ ඔව් මල්ලි මෙහෙම නේද හැදුවේ පැහැදිලි වල. හරි. එතකොට 9 වෙනි අඳුර තියෙනවා 9 තියෙනවා රුපියල් 10000ක ප්‍රචාරණ ගාස්තුවක් ගෙදරට ඒවා සරල දේවල් රුපියල් 10000ක ප්‍රචාරණ ගාස්තුවක් ගෙවුවම මුදලින් ගෙවනවා කියන්නේ ජංගම වත්කම අඩු වෙනවා මුදල් කියන ජංගම වත්කම අඩු වෙනවා වියදමක් ආදායමක් කියන එක අපි දන්නවා දාන්නේ ඉනිකම් තීරුවට 10000ක් මුදල් 10000ක හිමිකම අඩු වෙනවා මොකද්ද වියදම ප්‍රචාරණ වියදම වියදමේ හරි ආදායමේ හරි මොකක හරි මේ හැම එකක්ම කරාදී උතර තියාගෙන අනිවාර්යෙන් බලන්න යුතුනේ මොකද්ද මේ කියන එක දාන්න අපි දන්නේ එයාලා එක බලාපොරොත්තු වෙනවද නැද්ද කියන එක මට හරියටම කියන්න බෑ බලාපොරොත්තු වුණොත් බැරි වෙලාවත් ඒක ලොකු ප්‍රශ්නයක් ඒකෙන්ද අනිවාර්යෙන්ම මෙන්න මේ කියන වරහන් එක තියෙන එක දාන්න ඊළඟට 10 වෙනි එක තියෙනවා 10 වෙනි එක තියෙනවා හරි 10 වෙනි එක තියෙන 10 වෙනි එක මේකට ලොකු සම්බන්ධයක් නැති වුණත් අපි කතා කරමු 10 වෙනි එක ටිකක් වැදගත් ගනුදෙනුවක් 10 වෙනි එකේ කියනවා රුපියල් ලක්ෂයක් වටින ගෘහ භාණ්ඩ තොගයක් තියෙනවා රුපියල් ලක්ෂයක් වටින ගෘහ භාණ්ඩ තොගයක් තියෙනවා ඔන්න ඔය ලක්ෂයක් වටින ගෘහ භාණ්ඩ තොගය මේක විකුණන දවස වෙද්දී රුපියල් 40000ක් ඡය වෙලා එහෙම ඡය වෙච්ච එකක් රුපියල් 70000කට එයාලා විකුණනවා ඕකේ ගණන් දෙන කතාව තමයි අපි දිසලින් කතා කළා කතාව තමයි ලක්ෂයක භාණ්ඩ තිබ්බට ඇත්ත කතාව මොකද වෙලා තියෙන්නේ මේකෙන් 40ක් ක්ෂය වෙලා ඒ කියන්නේ ඇත්තටම ඕක වටින්නේ කීයද මම මෙතන හදන්නම් මෙතන අදාළ කාරණාවක් නේ ජංගම රෝණවත්කම් කියන අදාළ කාරණාවක් නේ අපි කියනවා
ලක්ෂයක ගෘහ භාණ්ඩයක් තිබ්බා. මේකේ වටිනාකම ලක්ෂයයි. ඒ කියන්නේ ඒක ගත්ත දවසේ වටිනාකම ගිණුම් පොත්වල තියෙන්නේ බිල් එකේ තියෙන්නේ මේ ගෘහ භාණ්ඩ රුපියල් ලක්ෂයයි කියලා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේක විකුණන දවස වෙද්දී මේකේ සැබෑ වටිනාකම රුපියල් කීයද? ෂය අයින් කරාට පස්සේ සැබෑ වටිනාකම රුපියල් 60000යි. සැබෑ වටිනාකම රුපියල් 60000යි. ලක්ෂයෙන් 40ක් ගියට පස්සේ සැබෑ වටිනාකම රුපියල් 60000යි. මෙන්න මේ 60000ක් වටින එක. ඇත්තටම 60000ක් වටින එක මෙයාලා විකුණලා තියෙන්නේ 70000ට. 70000ට විකුණලා තියෙන්නේ. 60000යි වටින්නේ. එතකොට ලාභය කීයද? ලාභය 10000යි. නිකන් උඩින් බැලුවම උඩින් කතා බැලුවට පස්සේ අපිට දෙනවා අප්පා වෙන පාඩුවක් නේ. ලක්ෂයක් වටින එක 70000ට විකුණලා 30000ක් පාඩුයි. හැබැයි ඒක ඇතුලේ කතාවක් තියෙනවා. මේ ලක්ෂයක් වටින එක ගත්ත දවසේ මේක පාවිච්චි කරනවා ව්‍යාපාරේ වැඩවලට මේ කියන ෆර්නිචර්ස් ටික පාවිච්චි කරනවා. ටියුෂන් ක්ලාස් එකක් නම් ඒ ටියුෂන් ක්ලාස් එකේ ළමයි වෙලා ඉඳ ගන්නවා. ගුරුවරයා මේක ඉඳ ගන්නවා. ගෘහ භාණ්ඩ එක ව්‍යාපාරේ පාවිච්චි කරනවා. ඔය කියන ව්‍යාපාරේ ගෘහ භාණ්ඩ එක පාවිච්චි කරාම ඒ ගෘහ භාණ්ඩ ටිකේ තියෙන වටිනාකම ටික ටික අඩු වෙනවා. ෆෝන් එකක් ගත්තා මේ ෆෝන් එක ගත්ත පරිදි තියෙන වටිනාකම නැහැ. තව අවුරුද්දකින්, තව මාසෙකින්, තව මාස දෙකකින් ඒ වටිනාකම නැහැ. ඒ වගේ ගෘහ භාණ්ඩ කියන එක ගත්ත දවසේ තියෙන වටිනාකම ඒක විකුණන දවසේ නැහැ. යම්කිසි ප්‍රමාණයක් අඩු වෙනවා. අන්නේ ප්‍රමාණය අඩු වෙන කතා කරන් තමයි අපි ඔය ෂය වීම ගැන කතා කරන්නේ. එතකොට ඔහොම මාසෙන් මාසේ ෂය වෙලා අවසානයේ මේක විකුණන දවසේ ෂය තියෙනවා රුපියල් 40000ක්. ලක්ෂයෙන් 40000ක් අඩු වුණාට පස්සේ මේකේ සැබෑ වටිනාකම තියෙනවා. එදාට සැබෑ වටිනාකම තියෙනවා රුපියල් 60000යි. ඒ රුපියල් 60000ක් වටින එක 70000කට විකුණනවා. ඒ කියන්නේ රුපියල් 10000ක් ලාභයි. ඕක තමයි කතාව. ඕක දිනුම් කරන සමීකරණයට ආවට පස්සේ වෙන්නේ. ඕක දිනුම් කරන සමීකරණයට ආවට පස්සේ වෙන්නේ. මෙතනින් ජංගම නොවනවත්කමක්. දැන් අපි දන්නවා ගෘහ භාණ්ඩ කියන එක අවුරුද්දකට වැඩි කාල පරිච්ඡේදයක් ව්‍යාපාර නතර ගන්න එකක්. එතකොට ඒක විකුණනවා ඒ රුපියල් 60000ක ගෘහ භාණ්ඩ අයින් වෙනවා. මොකද ශුද්ධ බලපෑම 60000යි. ලක්ෂයක් තිබ්බට ඒ ලක්ෂයෙන් 40000ක් අඩු වෙලා දැන් ශුද්ධ වටිනාකම 60000යි. ඒ 60000ක් වෙච්ච ගෘහ භාණ්ඩ ටික අයින් වෙනවා. 60000ක් අයින් වෙද්දි 70000ක් ජංගමවත්කම හම්බෙන්නේ මුදල් හම්බෙන්නේ. ගෘහ භාණ්ඩ මෙතන මුදල් ගෘහ භාණ්ඩ අයින් කරද්දි මෙතන මුදල් හම්බෙනවා. 60000ක මුදල් අයින් කරද්දි 60000ක ගෘහ භාණ්ඩ අයින් කරද්දි 70000ක මුදල් හම්බෙනවා. ලාභය 10000ක්. අපි දන්නා ලාභ පාඩු දාන හිමිකම් තීරුවට මෙතන දානවා 10ක්. මෙතන දානවා ගෘහ භාණ්ඩ අලෙවි කිරීම ලාභ. ගෘහ භාණ්ඩ අලෙවි කිරීම ලාභ. පැහැදිලිද කතාව? මට මේක නෙමෙයි පැහැදිලි වෙන්න ඕනේ. අර කලින් කියපු කතාව තමයි පැහැදිලි වෙන්න ඕනේ. මට කියන්නේ ඒක පැහැදිලිද? අසුදෝයි ඒක පැහැදිලිද? ඔව්. අනිත් අය දෙන පැහැදිලිද කතන්දරේ? ඔව්. හරි. ඕක තමයි බැරි වෙලාවත් ජංගම වත්කම් ජංගම නොවනවත්කම් ජංගම නොවනවත්කම් කියලා මෙන්න මේක කඩලා දුන්නොත් එහෙම වත්කම් සමානයි හිමිකම් දන වත්කම් කියන ඔන්න ඔය කෙනෙක් දිනු කරන සමීකරණය විසරණය කළ දුන්නොත් එහෙම මෙන්න මේ විදිහට මේක විතරයි අලුත් දෙයක් ඉගෙන ගන්න තියෙන්නේ. ඉගෙන ගන්න එකම දේ තමයි මයින්ඩ් එකේ තියෙන එකම දේ තමයි මේක ජංගම වත්කමක්ද ජංගම නොවනවත්කමක්ද ජංගම වත්කීමක්ද ජංගම නොවත්කීමක්ද කියන එක ඔළුවේ තියෙන්න ඕනේ. පැහැදිලිද? මට කියන්න මෙන්න මේ කෙනකින් ගණතුණු ටිකක් ආවොත් මෙන්න මේ කියන කතාවෙන් ගණතුණු ටිකක් ආවොත් එහෙම ඒක විසඳ ගන්න පුළුවන්ද බැරිද? මේ සංකල්පය අනුව විසඳ ගන්න පුළුවන්ද බැරිද? පුළුවන්මයි. හරි. ඒතර ඔයාලට පුළුවන්ද නැද්ද? අවුලක් නැද්ද? අවුලක් නැහැ. අවුලක් නෑ. හරි. එතකොට මේක තමයි මේ සමීකරණේ විස්තරණය කරන්න තියෙන පළවෙනි ක්‍රමය. එතකොට මේකෙන් ගණිතරුව આવොත් ඇත්තටම ඔළුව තියාගන්න ඕනේ මේක ජංගමද ජංගම නොවනද? ඔක තමයි ඔළුව තියාගන්න කාරණාව. හරි. අපි යමු ඊළඟ ස්ටෙප් එකට. ඊළඟ එන්න පුළුවන් විදිහට අපි මේක යමු.
හරි. එතකොට මේකෙන් පස්සේ එන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒක මිනිට ඇත්තටම මේ මම මේක ගත්තට මේකට වඩා ඒක ලේසියි ඇත්තටම. හරිද? මේකට වඩා ඒක ලේසියි. එන්න පුළුවන් මෙන්න මේ විදිහට. වත්කම් තියෙනවනේ. මේ වත්කම් ගත්තම අපි කතා කරලා ජංගම වල තියෙනවා. හරි. හැබැයි මේක ඊළඟට එන්න පුළුවන් මේ ව්‍යාපාරේ ඔන්න ඔයගෙන ගානේ තියෙන ව්‍යාපාරේ තියෙන වත්කම් ඔක්කොම මේකේ තියෙනවා. දීලා ඊළඟට ඒ ව්‍යාපාරේ තියෙන වත්කීම් ඔක්කොම දීලා තියෙනවා මේ ඒ කියන ඔය ගිණුම් කරන සමයකේ ස්ට්‍රක්චර් එක අයියලා අනිවාර්යයෙන්ම දෙනවා. එහෙම දෙනවා නම් අයියලා එහෙම හදන්න ඕනේ නැහැ. අර මං කියපු කලින් ස්ට්‍රක්චර් එකක් දෙනවා. එහෙම නැතුව ගිණුම් කරන සමීකරණයට දාන්න කියලා තිබ්බොත් එහෙම නැතුව නිකම්ම තිබ්බොත් එහෙම ගිණුම් කරන සමීකරණයට දාන්න කියලා ආයේ කිසි ප්‍රශ්නයක් නැහැ. වත්කම් සමානයි හිමිකම් ධන වත්කීම් කියන ගිණුම් කරන සමීකරණය විතරයි ඔක දාන්න ඕනේ. වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් කියන ගිණුම් කරන සමීකරණය විතරයි දාන්න ඕනේ. ඒකකින් කිසිම ගැටලුවක් නැහැ. එහෙම නැතුව එයාලා ස්ට්‍රක්චර් එකක් දීලා තිබ්බොත් විතරයි. මෙන්න මේකට ඇප්ලයි කරන්න. මෙන්න මේකට ඇප්ලයි කරන්න කියලා තිබ්බොත් විතරයි අයියලා අමුතුවෙන් අර මං කියපු උගන්වපු ඒවා පාවිච්චි කරන්න ඕනේ. එහෙම නැතුව නිකන් දීලා තිබ්බොත් ගිණුම් කරන සමීකරණය දාන්න කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. දාන්න ඕනේ අර වත්කම් සමාන හිමිකම් ධන වත්කීම් කියන ගිණුම් කරන සමීකරණය විතරයි. හරි. ඊළඟට මෙන්න මෙහෙම දෙනවා. හරිද? මෙතන තියෙනවා මේක ඇත්තටම මේක ලේසියි. අර කරා මේක ඇත්තටම ලේසියි. මෙතන තියෙනවා මුදල් ධන බඩු තොග ධන ඊළඟට යන්ත්‍ර සමානයි හිමිකම් ධන බැංකු ණය ධන ණය හිමි ධන උපස් ණය ඔන්න ඔහොම දෙනවා. හරිද? මුදල් ධන බඩු තොග ධන යන්ත්‍ර සමානයි හිමිකම් ධන බැංකු ණය ධන ණය හිමි ධන උකස් ණය. ඔන්න ඔහොම ඔන්න ඔය විදිහට සමීකරණ දුන්නොත් එහෙම මෙන්න විදිහට සමීකරණ දෙන්නත් පුළුවන්. අර වගේ දෙන්න නැතුව අර කලින් කතා කරපු මුලින්ම කතා කරපු එක නැතුව ඊට පස්සේ කතා කරන්නේ නැතුව මෙන්න මේ විදිහට දෙන්නත් පුළුවන්. එයාට මේක දෙන්න පුළුවන් ක්‍රමයක්. මේක ආවොත් අරකට වඩා ලේසි ගොඩක්. ජංගම කඩන්න ඕනේ නැහැ මුකුත් නැහැ. මුදල් සම්බන්ධ එකක් ආවොත් වත්කම් විදිහට දාන්නේ මුදල්. බඩු තොග ආවොත් බඩු තොග. බය වෙන්න එපා. එයාලා මෙහෙම දෙනවා නම් ඒ ගානේ තියෙන හැම කැටගරි එකම වත්කම් ටික මේකේ තියෙනවා. ඒ ගානට අදාළ වෙන හැම කැටගරි එකම. ඒ ගානේ තියෙන හැම වත්කමක්ම මේ සමීකරණයේ ස්ට්‍රක්චර් එක එයාලා දෙනවා. අනිවාර්යයෙන්ම දෙන්නත් ඕනේ. මොකද ස්ට්‍රක්චර් එක අපිට වෙනස් කරන්න බෑනේ. නායකයෙක් ඉන්නවා නම් නායකයෙක් දිනනවා මේකේ. හැම එකක්ම දෙනවා. වත්කීමුත් එහෙමයි. හැම වත්කීමක්ම ස්ට්‍රක්චර් එකේ තියෙනවා. එතකොට අවබෝධ කරගන්න එකම දේ තමයි මෙහෙම ආවොත් එහෙම කිසිම අවුලක් නැහැ. හරි ලේසි. මොකද කරන්න ඕනේ? මුදල් සම්බන්ධය මුදල් ඒවට දානවා. බඩු තොග සම්බන්ධය බඩු තොග ඒවට දානවා. යන්ත්‍ර සම්බන්ධයව යන්ත්‍රයකට දානවා. ඔන්න ඔය වගේ වත්කීම් පැත්තේ අදාළ වත්කීමත් එක්ක ගනුදෙනුව ගැලපෙන්නේ මොකක්ද? මොකද්ද වත්කීම? අන්න ඒකට ගනුදෙනුව ක්ලොස් කරන එක තමයි වෙන්නේ. පැහැදිලිද අයියේ? කොහොමද? හරිද? පැහැදිලි. අනිතර පැහැදිලි නේද? එතකොට මේක අච්චර මේක මේ උගන්වන දෙයක් නෑ මේක ඇත්තටම. මං කිව්ව මෙහෙම එන්නත් පුළුවන් කියලා මට කියන්න උවමනාව තියෙන්නේ. මෙහෙම එන්නත් පුළුවන්. එතකොට කිසි ප්‍රශ්නයක් නෑ කිව්වා වගේ මේකට නිකන් දාගෙන තමයි තියෙන්නේ. හරිද? එතකොට අරගෙන එන්න පුළුවන් වත්කම් සායම ඒක තමයි එන මූලිකම ක්‍රමය. ඊට පස්සේ ජංගමත් එක්ක කරන්න එන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට එන්නත් පුළුවන්. හරි. ඊළඟට අපි යමු අන්න අර ගියා අපි කතා කරේ ආදායම් වේදම් එක්ක මේවා කරපු එක ආදායම් වේදම් එක්ක සම්බන්ධ කරපු එක. එතකොට අපි ඒකට යමු පොඩ්ඩක්. ඒක අපි මුලින් ඉගෙන ගමු ඒක හැදෙන්නේ කොහොමද කියලා. ඒක කොහොමද ඒ සමීකරණේ හැදෙන්නේ? සමීකරණ හැදෙන ක්‍රමයක් තියෙනවා. අපි කලින් පාඩමේ කතා කළා. වක්කම් සමානයි හිමිකම් සමාන වක්කීම් කියන්නේ කොහොමද ගිණුම් කර සමීකරණේ හැදුනේ? විශේෂ කතා කළා. දැන් අද කතා කළා ජංගම නොවන වත්කම් සහ ජංගම වත්කම් එකතු වෙලා
ජංගම නොවන වක්කීම් සහ ජංගම වක්කීම් එකතු වෙලා කොහොමද ගාන හැදුනේ? සමීකරණ හැදුනේ කතා කළා. අපි දැන් කතා කරමු කොහොමද අර අයියා කලින් කියපු ප්‍රශ්න කලින් අපි කියපු ආදායම් වියදම් එක සම්බන්ධ වෙච්ච ඔන්නක සමීකරණය හැදුනේ කොහොමද කතා කරමු. හරි. right. ලසිදු අයියේ මට අද මේක හැදෙන විදිහට කතා කරන්න වෙන්නේ. මොකද මට ඒකට ගමනක් යන්න තියෙනවා. ඒකෙන්ද පොඩ්ඩක් 11 මාට විතර පන්ති නවත්තන්න ප්‍රශ්නයක් නෑ නේද? නෑ නෑ මල්ලි. නෑ ප්‍රශ්න නෑ. අවුලක් නෑ නේද? මට ගමනක් අද මම පොඩ්ඩක් ගමනක් ගිහිල්ලා තමයි ආවේ. ඒකයි මට ක්ලාස් එක පටන් ගන්න බරක් වුනේ. ඒකට සමා වෙන්න ඕනේ. හරි අපි කතා කරගෙන යමු කොහොමද මේක හැදුනේ කියලා. මේ සමීකරණය. එතකොට අපි දන්නවා ව්‍යාපාරේ නෑ යොමුකරණේ accounting කියන සබ්ජෙක්ට් එක ඇතුලේ මූලිකාංග 5යි තියෙන්නේ. accounting කියන සබ්ජෙක්ට් එකේ මූලිකාංග 5යි තියෙන්නේ. එතකොට මේ මූලිකාංග 5 තමයි වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම්, වියදම්. ඔන්න ඔය පහ. මෙන්න මේ පහ තමයි accounting එකේ තියෙන ඕනම ගිණුමක් accounting කියන සබ්ජෙක්ට් එකේ ගිණුම් කරන කියන සබ්ජෙක්ට් එකේ ඕනම ව්‍යාපාරයක ගිණුමක් තිබ්බොත් ඒ ගිණුම මෙන්න මේ පහෙන් එකකට විතරයි අයිති වෙන්නේ. පහෙන් මොකක් හරි එකකට තමයි අයිති වෙන්නේ. ඊට අමතරව මේ පහට අමතරව ගිණුමක් තියෙන විදිහක් නැහැ. මේ පහේ තමයි ගිණුම් තියෙන්නේ. එතකොට අපි දන්නවා වත්කම් සමානයි හිමිකම් ධන වර්ගයෙන් කියන සමීකරණය තියෙනවා. වත්කම් සමානයි හිමිකම් ධන වර්ගයෙන් කියන සමීකරණය තියෙනවා. එතකොට මෙන්න මේ වත්කම් සමාන හිමිකම් ධන වර්ගයෙන් සමීකරණය මෙහෙම තියෙනකොට අපි පොඩ්ඩක් වෙන පිටුවකට යමු. අපි එනවා ආදායම් සහ වියදම් අතර තියෙන සම්බන්ධය කතා කරන්න. අරක අමතක කරන්න. මේකට එන්න. ආදායම් සහ වියදම් අතර තියෙන සම්බන්ධය කතා කරන්න. එතකොට ආදායම් සහ වියදම් අතර සම්බන්ධය කතා කරනකොට යම් ව්‍යාපාරයට තියෙන මුළු ආදායම ව්‍යාපාරයට හම්බෙන මුළු ආදායමෙන් වියදම අඩු කරාට පස්සේ තමයි ඒ ව්‍යාපාරයේ ලාභය කියන එක හැදෙන්නේ. ඒක දන්නවද? ඒකත් එක්ක ගැටලුවක් කරලා මොකක් හරි නෑ. එතකොට ව්‍යාපාරයක ආදායමෙන් වියදම අඩු කරාට පස්සේ තමයි ව්‍යාපාරයක ලාභය කියන එක නැත්නම් ලාභාංශය කියන එක එන්නේ. ව්‍යාපාරයක ලාභාංශය කියන එක එන්නේ ව්‍යාපාරයේ ආදායමෙන් වියදම අඩු කරාට. ඔය සංකල්පය ඔළුවේ තියනවා නම් අපි දැන් යමු අර ගිණුම් කරන සමීකරණ හැදෙන පැත්තට. හරි. එතකොට අපි දන්නවා ව්‍යාපාරයක ලාභයක් වුණත් ව්‍යාපාරයක පාඩුවක් වුණත් එහෙම නැත්නම් ව්‍යාපාරයක ආදායමක් වුණත් ව්‍යාපාරයක වියදමක් වුණත් අපි සටහන් කරන්නේ මෙන්න මේ කියන හිමිකම් තීරුවේ. එතකොට මෙන්න මේ කියන හිමිකම් තීරුව හරි කම්පිටිටිව්. හරිද? මේ හිමිකම් තීරුවේ ප්‍රාග්ධනය ඇතුළත් කිරීම තියෙනවා, ගැනීම කිරීම තියෙනවා, ලාභාංශ තියෙනවා, පාඩු තියෙනවා, සමාවෙන්න ආදායම් තියෙනවා, වියදම් තියෙනවා, මේ ඔක්කොම තියෙනවා. ඒකින්ද මේ හිමිකම් තීරුව හරි කම්පිටිටිව්, හරි සංකීර්ණයි. එතකොට මේ සංකීර්ණ වෙච්ච මේ හිමිකම් තීරුව ටිකක් සංකීර්ණභාවය අවම කරන්න අපි මේකට වැඩක් කියනවා. අපි ආදායම් සහ වියදම් තීරුව එක පැත්තකට ගේනවා. මේ ආදායම් සහ වියදම් වල කරලා පස්සේ ලාභාංශය දෙනවා. එතකොට මෙතනට මේ හිමිකම් කියන තීරුවේ ආදායම් නැහැ, වියදම් නැහැ, ලාභ නැහැ, පාඩු නැහැ. දැන් තියෙන්නේ ප්‍රාග්ධනීය දේවල් සහ ගැනීම විතරයි. මම කියන එක පැහැදිලිද? මොකක් හරි අහන්න කාරණාවක් තියනවද? හරි මල්ලි පැහැදිලි. හරි. එතකොට අපි මෙන්න මේකේ හිමිකම් තීරුව සංකීර්ණභාවය අඩු කරගන්න ආදායම් වියදම් ලාභ කියන කොටස් ටික මේක ඇතුළත් තොබෙන විදිහට අපි ගිණුම් කරන සමීකරණය හදනවා. වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් ධන මෙතන දානවා ආදායම් ඍණ වියදම් කියලා. හරිද? මෙතන දානවා මෙතන පහම අයින් කරමු. මෙතන දානවා
හිමිකම් ධන, වගකීම් ධන, ආදායම් ඍණ වියදම්. හරි. දැන් මම කියන්නම් ආදායම් ඍණ වියදම් කියන මෙන්න මේ කැටගරි එකෙන් මෙන්න මේ අලුත් කෑල්ලෙන් කොහොමද මේ හිමිකම් විරුද්ධ කම්පිටිටිව් භාවය නැත්නම් සංකීර්ණ භාවය අයින් වෙන්නේ කියලා. ආදායම් ඍණ වියදම් කිව්වම ඔය පැහැදිලිව එක දෙයක් තේරෙනවා ආදායම් සහ වියදම් කියන ඒවා මෙන්න මේ හිමිකම් පිරුණ දැන් එන්නේ නැහැ. ඒක පැහැදිලි. ඊළඟ අපි කතා කළා මෙන්න මේ කියන සංකල්පය ආදායමකින් වියදම අඩුවාට පස්සේ තමයි ව්‍යාපාරයේ මොකක් හරි කරදරක ලාභයක් වෙනවා නැන්නේ. ගෘහ භාණ්ඩ විකුණුවත් ව්‍යාපාරයේ සාමාන්‍ය බඩුතොග විකුණුවත් වෙන මොන දේ කරත් ආදායයෙන් වියදම අඩුවාට පස්සේ තමයි මේ ලාභාංශය කියන එක එන්නේ. පැහැදිලිද මේ සංකල්පය? ඔව්. එතකොට ඒ සංකල්ප ලුදෑන දැන් නම් අපි සමීකරණයට ආයෙත් හරිද? දැන් මෙතන ආදායයෙන් වියදම අඩු කරාට පස්සේ ඒ ව්‍යාපාරේ ලාභයක් වුණත් පාඩුවක් වුණත් දෙකම නිරූපණය වෙනවා. මොකද ආදායයෙන් වියදම අඩු කරාට පස්සේ තමයි ව්‍යාපාරේ ලාභයක් වෙනවා නම් ඒ ලාභය පෙන්නන්නේ. ආදායයෙන් වලට අපි හිතමු අපි දැන් පාඩුවේ විදාව පාඩුවක් ලාභ විතර කතා කරලා පාඩුවක් ආවොත් ආදායමට වඩා වියදම ලොකුයි නම් ඍණ ලාභයක් එන්නේ. ඍණ ලාභයක් එන්නේ. ආදායමට වඩා වියදම ලොකුයි නම් ඍණ ලාභයක් එන්නේ. ඍණ ලාභයක් කියන්නේ මොකද්ද? ඍණ ලාභයක් කියන්නේ ඒක වියදම සෝරි අලාභයක්. එතකොට ආදායම වියදම් කියන එක දැන් හිමිකම් පිරුට එන්නේ නැහැ. ඒක හොඳටම තේරෙනවා. ආදාය වියදම අනුගුණ පස්ස තමයි ලාභාංශ එන්නේ. ඒ කියන්නේ ඔටෝමැටිකලිම නිකම්ම මෙතන ලාභාංශ සටහන් වෙනවා. ඒ කියන්නේ ඒ ලාභාංශ ආයසරයක් හිමිකම් පිරුට එන්නේ නැහැ. දැන් එහෙනම් හිමිකම් තිරුව තනි වෙනවා. හිමිකම් තිරුව තනි වෙනවා. දැන් හිමිකම් තිරුවට එන්නේ ප්‍රාග්ධනය දෙවීම සහ ගැනීම විතරයි. ආදායම් වියදම් එන්නේ නැහැ. ආදායම් වියදම් එන්නේ නැහැ. මොකද ඒක වෙනම තියෙනවා. ආදායම් වියදම් එන්නේ නැහැ. හැබැයි ඊළඟ කාරණය ආදායම් වියදම් තමයි සම්පූර්ණයෙන්ම ලාභාංශ කියලා කියන්නේ. ලාභාංශ කියන එක එන්නේ නැහැ කියන්නේ මේකට එන්න තියෙන 1 2 3 4 ලාභ අලාභ ආදාය වියදම් කියන හතරම එන්නේ නැහැ. දැන් එන්නේ එහෙනම් මොකද්ද? ප්‍රාග්ධන යෙදවීම සහ ගැනීම විතරයි. හරි. මට කියන්න මේක තනි වුණ විදිය සහ මේකෙන් කොහොමද මේක තනි වුණේ කියන එක පැහැදිලිද? මට ඒක පැහැදිලි වෙන්න ඕනේ. මට තියරි නෑ පැහැදිලි වෙන්න ඕනේ. පැහැදිලිද? ඔව්. අනිත් අය දෙන පැහැදිලිද? ඔව් යමයි. හරි. සුපිරි. හරි. දැන් මේ සමීකරණ ටිකක් අපි ලස්සන කරගමු. ඇත්ත කතාව මේ සමීකරණ මේ ලස්සන කරන්න කියන එක පොඩ්ඩක් කේස් වෙමු. ඇත්ත කතාව මේක. හරිද? මේ සමීකරණේ ටිකක් ලස්සන කරගන්න. ධනරේන එක පැත්තකට ගන්න. මෙයාලා සමීකරණ ටිකක් වෙනස් කරනවා. හරිද? වත්කම් මෙහෙම කියනවා. ධන ඒවා එක පැත්තකට දාලා ඍණ එක මේ පැත්තට දානවා. ඒක තමයි ඔය කරන්නේ. ධන තුනක් තියෙනවානේ. හිමිකම් වගකීම් ආදායම් කියන මෙන්න මේ තුන් දෙනා ධන. හරි ලස්සනයි. හැබැයි මේ ඍණ වියදම් කියන කෙනා හරි කැතයි. ඍණ වියදම් කියන කෙනා හරි කැතයි. මොකද කරන්නේ? මෙන්න මේ ඍණ වියදම් කියන කෙනා මොකද කරන්නේ? මේ පැත්තෙන් වත්කම් පැත්තට නැත්තම් සමාන ලකුණෙන් එහා පැත්තට දානවා. එතකොට වත්කම් ඍණ වියදම් සමානයි හිමිකම් ධන වගකීම් ධන ආදායම් කියලා ඔන්න ඔය කියන සමීකරණය හැදෙනවා. ඇත්තම සමීකරණය හරිම සමීකරණය වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් ධන ආදායම් ඍණ වියදම්. හැබැයි අපේ විශ්ව ලස්සන කියන දේ ගොඩක් හොයනවා. ලස්සන කියන දේ ගොඩක් හොයන හින්දා මෙන්න මේකේ ඍණ වියදම් කෑල්ල මේ සමාන ලකුණේ එහා පැත්තට ගෙනලා ධනාය විතරක් තනි කර ගන්නවා. ධනාය විතරක් තනි කර ගැනීමේ ප්‍රතිඵලය තමයි මෙන්න මේ කියන අවසාන වත්කම් ඍණ වියදම් සමානයි හිමිකම් ධන වගකීම් ධන ආදායම් කියන සමීකරණය හැදෙන්නේ. මට කියන්න මෙන්න මේ මම මුලින්ම පටන් ගන්න කියපු මෙන්න මෙතනින් පටන් ගන්න කියපු කතාව මෙතනට නිකන් කතා කළා. මේ කතාව සම්පූර්ණයෙන් පැහැදිලිද? මට තියරිය පැහැදිලි වෙන්න ඕනේ. පැහැදිලිද? පැහැදිලිවම. අනිත් පැහැදිලිද? ඔව් මල්ලි හරි. ඕකේ. මේ මම දන්නේ නැහැ මේක හරිද කියලා මේ දැන් අපි සාමාන්‍ය ඍණ එකක් එහා පැත්තට කරනවා නම් ධන වෙන. එතකොට මේකේ දැන් අන්තිමට මේ ටැලි කරද්දී එක වෙන එක එහෙම අවුලක් නැහැ. ඒ කතාව එනවා නේ. වත්කම් ඍණ වියදම්. විනාඩියක් දෙන්න මට.
හරි හරි වා මම සමා වෙන්න ඕනේ. ඒ කතාව මම අමුතුණා කියන්න. ඍණ වියදම් කියන කෑල්ල මේ පැත්තට එනකොට සමාන ලකුණෙන් එහා පැත්තට එනකොට අපි දන්නවා ඍණ එකක් සමාන ලකුණෙන් මේ පැත්තට එනකොට ධන වෙනවා. එතකොට වත්කම් ධන වියදම් සමානයි. හිමිකම් ධන වත්කීම් ධන ආදායම්. මම සමා වෙන්න ඕනේ. මට ඒ කෑල්ල අමුතුණා කියන්න මේ ඍණ කෑල්ල එහාට ධන වෙනවා කියලා. මට කියන්න දැන් කියපු කතාව පැහැදිලිද නැත්නම් පැහැදිලි නැද්ද? දැන් හරි බලන්න. හරි මට මේ නැසතෝ ඒවා මතක් කරගෙන පොඩක් හොඳයි මට නැත්තම් ඒක අමතක වෙනවා වෙලාවට මම මතක් කරේ හරි අනිත් පැත්තට පැහැදිලිද මේ කතාව පැහැදිලි හරි එතකොට මෙන්න මෙතනින් පටන් අරගත්ත මේ සමීකරණේ ඇත්තම කතාව මම ආයෙත් පුරුදු පොඩ්ඩක් කියන්නම් හිමිකම් తీරුව කම්පිටිටිව් භාවය සංකීර්ණ භාවය අයින් කරගන්න අපි ආදාය වියදම් කියන දෙන්න මෙතනට ගේනවා ආදාය වියදම් කියන දෙන්න මෙතනට ගෙනාපු හින්දා හරිද හිමිකම් తీරුව සරල වුණා හැබැයි මේක අපි ලස්සන තියාගන්න ඕනේ හින්දා ඍණ කෑල්ල අපි සමාන ලකුණෙන් එහාට ගෙනිනවා සමාන ලකුණෙන් එහාට ගෙනියන්නේ අවසාන ප්‍රතිඵලය තමයි මෙන්න මේ කියන වත්කම් ධන වියදම් සමානයි හිමිකම් ධන වගකීම් ධන ආදාය. එතකොට රස්නෝය කතා කරපු එක හරි. එයා හිතපු දිය හරි හොඳයි සුපිරි. සමාන ලකුණෙන් එහා පැත්තට ගෙනියනවා නම් අනිවාර්යෙන් එක ඍණ ගන්න ධන ගන්න ඍණ වෙනවා. ලකුණ මාරු වෙනවා. එතකොට ඍණ වියදම් සමාන ලකුණෙන් එහා පැත්තට ගෙනියද්දී ඒක ධන වෙනවා. වත්කම් ධන වියදම් සමාන හිමිකම් ධන වත්කීම් ධන ආදායම් කියන සමීකරණය ව්‍යුත්පන්න වෙනවා. ඕක තමයි ඔන්න ඔය ටික සමීකරණේ හැදෙන එකේ මූලික පදනම. මට කියන්න මේ හැදිච්ච පදනමත් එක්ක ගැටලුවක් තියෙනවද? නෑ. හරි. එතකොට අයියේ ඕක තමයි මේ සමීකරණ හැදෙන විදිහ. මේ සමීකරණයෙන් අපි ලබන සතිය නම් හදමු. මම කිව්වා මට පොඩි ගමනක් යන්න තියෙන හින්දා මට පොඩක් ඈස්ති වෙන්න වෙනවා. ඒක හින්දා අදට ක්ලාස් එක නවත්තමු. අපි අනිවාර්යෙන්ම මේක ටිකක් ඉගෙන ගන්න ඕන ක්‍රමයක් මේක අර තරම් ලේසි නැහැ. මේක තමයි අමාරුම ක්‍රමය. මේක අපි ඉගෙනගෙන මේකෙන් ගණන් හදමු. ගණන් දෙකක් විතර හදමු. එතකොට අද ගන්න කොටස ඔය ටික තමයි තියෙන්නේ. මට කරන්න ඕන පුළුවන් ලොකුම උදව්ව තමයි ඔය තුන් දෙනාටම අයියේ ගණන් ටිකක් කරන් හදන්න. මට ගණන් හොයාගන්න විදිහක් නැහැ. මොකද A level syllabus එකේ ගණන් මීට ගොඩක් අමාරුයි. අයියන්ට කරනකොට ටිකක් අමාරු ගණන් ටිකක් අමාරු විදිහට තමයි එන්නේ. ඒ තරම් අමාරු විදිහට අයියට ගණන් අහන්නේ නැහැ. එතකොට අමාරුකක් දීලා නිකන් මේ ගාන අමාරු කියන එක මයින්ඩ්සෙට් එක ඔළුවට දෙන්න හොඳ ඇති ඉතින් මම ඒ ගණන් දෙන්නේ නැත්තේ. පුළුවන් නම් අය පාස් පේපර්ස් ටිකක් හොයාගෙන ගණන් 3-4ක් හදන්න. එතකොට අයියට ඔළුවට එනවා මේක පුළුවන් ද බැරිද අමාරුකම් මොනවද කියන එක. මට අන්න ඒක කරලා පුළුවන් නම් මට ඒ කරපු ගණන් ටිකක් මට WhatsApp එකට දාන්න. එතකොට මට පුළුවන් හරි වැරදි බලලා ඒවා කියන්න. මට පුළුවන් ගන්න ඒ උදව් විතරක් කරන්න. හරිද අයියේ? හරි වල්නේ. මම පාස් පේපර්ස් ටිකක් පාඩක් එවන්න. හරි අයියේ. එහෙනම් අපි අදට නවත්තමු. මගෙන් වෙච්ච වැරද්දට මුලින්ම සමාවෙන්න ඕනේ ක්ලාස් එක පටන් ගන්න පරක් වුණා. ඒක මගේ වැරද්ද. මේ හදිසි ගමනක් හින්දා මට ඒක උනේ. ඊළඟ වැරද්ද මම මෙතන ඊයදම් කැල්ල ගෙනියද්දි මට ඒක තන කරන්න අවතකුණා. ඒතකොට මේ වැරද්ද එකම සමා වෙන්න. අපි එහෙනම් ලබන සතියේ හම්බෙමු. එහෙනම් good night සර්ණයි. හරි. පරිස්සමෙන් ගිහලා මල්ලි thank you මල්ලි හරි සර්ණයි. හරි පරිස්සමෙන් කාලේ තියන්න සර්ණයි.